අනේ ડોක්ටර් මෙයාට හොඳටම අමාරුයි. ඔළුව හැම රිදෙනවලු. මොනවද දන්නේ වෙලා තියෙන්නේ. ඔයා මොනවද කන්නේ? මෙයා හැම වෙලේම මේ වගේ දේවල් තමයි ඉන්නන්නේ. ඒක තමයි ඔයාට තියෙන ලෙඩේ. ඔයා අද ඉඳන් නැවුම් එළවලු පළතුරු පහවර්ග සහ පිරිසිදු වතුර බීජුව බොන්න ඕන. එළවලු වලට වට්ටක කැරට් වගේ දේවල් සහ පළතුරු වලට අඹ ගස්ලපු වගේ කලා වර්ග වලට මුකුණු වෙන්න ගොටුකොළ කම්කුණු වගේ දේවල් ආහාරයට ගන්න ඕන. එතකොට ඔයාට ආයි කලින් ගියා වගේ සතුටින් ඉස්කෝලේ යන්න පුළුවන්. ඒනම නේද ඔයාලට? ඔයාලත් මේ වගේ කෘත්‍රිම ආහාර ගත්තාම ඔයාලා ලෙඩ වෙනවා. ඒක නිසා ඔයාලා නැවුම් එළවලු පළතුරු කාලා ලස්සන ජීවිතයක් ගත කරන්න. Labuan berkesil godang hondට වැවෙනවා ලංකාවේ තව පළතුරු ගොඩක් තියෙනවා රස වගේම පළතුරු වල ගුණක් තියෙනවා දොස්තර මාතා පළතුරු කන්න කියනවා දොස්තර මාතා පළතුරු කන්න කියනවා රස වෙනවා දොස්තර මාතා එළවලු කන්න කියනවා දොස්තර මාතා එළවලු කන්න කියනවා එළවලු පළතුරු වැනි දේ වැඩියෙන් කන්න හොඳ පිරිසිදු වතුර ටිකක් නිතරම බොන්න දේව සහ සැන්දෑවට තම්මැද ගන්න දොස්තර මාතා කියලා දේ පිළිගන්න දොස්තර මාතා කියලා දේ පිළිගන්න දොස්තර මාතා පළතුරු කන්න කියනවා